9 වෙනිදා පාන්දර ප්‍රතිඵල නිකුත් වෙන්නත් කලින් කාර්ය මණ්ඩලයේ සමුදිලා රැස්වල කඳුළු පිරීලා කාර් එකට නැගිද්දිත් අපිට අතවනල ජනාධිපතිතුමා යනකොට අපි බැලුවා මේ කලගුණ දන්නේ නැති જાතියක් ඉන්න රටක අපි තවදුරටත් ඔබතුමාට තේරෙන්නේ නැහැ රංජන් මහත්තයෝ මේක. හේතුව ඔබතුමාට මරණ බය දෙන්නල නැහැ. මේ රටේ ඉන්න අම්මලා තමන්ගේ දරුවා යුද්ධයට ගියාට එන්න එක පුළුවන් නම් ගිහිල්ලා බලන්න ඔබතුමා මේක කරන්නේ මේ යුද්ධ මේක සියලු දෙනා එකතු වෙලා යුද්ධ මේක ඔබතුමා මේ hina වුන නිසා මම මේ කියන්නේ අන්න තියෙනවා අත්තිඩි නෑ මම එහෙම කිව්වේ නෑ ඔබතුමා හැම වෙලේම ජනාධිපතිතුමා අත්තිඩි මම කිව්වේ නෑ එහෙම නෑ කියලා මම කිව්වේ ජනාධිපතිතුමා තමයි මේක සේනාධි නායකයා එතුමා මේක මූලිකත්වයේ ගත්තේ අත්තිඩියේ තියෙනවා ගිහිල්ලා බලන්න අභිමන්සල ගෝඨාභය රාජපක්ෂ මහත්තයා හදපු මම කියන්නේ මේක අපි මේ වෙලාවේ රංජන් අයියේ එකතු වෙන්න ඕනේ කොළ පාට කොඩි නිල් පාට කොඩි රතු පාට කොඩි කියලා නෙමෙයි. ජාතික කොඩිය අතට අරගෙන මේ පොර බදලා එකට එක මිටියකට එකතු වෙලා නැගිටින්න ඕන වෙලාවක් මේක. ඒක දැනෙන විදිය මම දන්නේ නැහැ ඔබට. මේ ගන්න බලන්න එක රණවිරුවෙක් ඉන්නවා අත්තිඩියේ. ඒ රණවිරුවට උඩුබෙලිය අතර ඉන්නේ සද්දයියා. ඒ රණවිරුවගේ ඇස් පේන්නේ නැහැ, කන් ඇහෙන්නේ නැහැ, අතපය වැඩ කරන්නේ නැහැ. අර ළඟ ඉන්න රණවිරුව තමයි කවන්නේ පවන්න ඔක්කොම කරන්නේ. වෛද්‍යවරයා ආවහම මේ රණවිරුව බලන්න එයා දන්නේ නැහැ මේ කවුද ඇවිත් ඉන්නේ කියලා. අර වෛද්‍යවරයා ඇඟේ අතුල්ලනවා අර ගේන වේදනාලාව. එතකොට දන්නවා මේ ඇවිල්ලා තින්නේ මාව සනීප කරන වෛද්‍යවරයෙක් කියලා. එතකොට මූණේ හිනාවක් එනවා. එයා හිතනවා ඇති හෙට මට නැගිට ගන්න පුළුවන් වෙයි කියලා. එතකොට අර ඒ රණවිරුවගේ අම්මා ආවහම ඒ රණවිරුව බලන්න වටේ ඉන්න රණවිරුව ඒ රණවිරුවගේ පපුවේ ලියනවා අම්මා කියලා. අම්මා කියලා. එතකොට එයා දන්නවා මාව බලන්න මාව වදාපු අම්මාව කියලා. අම්මා යනකොට ඒ රණවිරුව දන්නේ නැහැ මගේ අම්මා යනවා මගේ අම්මගේ මූණ කොයි වගේද කියලා. අර රණවිරුව ආපහු සැරයක් අම්මා කියලා පපුවේ ලියලා අතින් මකනවා. අතින් මැකුවාම තමයි සද්දయ్య දන්නේ මේ මගේ මාව බලන්න ආපු අම්මා දැන් මේ යනවා කියලා. මම කියන්නේ එහෙම ජීවිත පරිත්‍යාගයෙන් රැකපු රටක් ජීවිත පරිත්‍යාග කරලා රැකපු රටක් බේරගත්ත රටක් ඇතුලේ තවදුරටත් මේක රකින්න ඕනේ. ඒකීය රටක් ඇතුලේ රකින්න ඕන. මේක ඉරි ගහලා කොටු ගහලා මේක බෙදන්න බෑ. ජාතික කොඩි එක කොඩියක් ඇතුලේ අපි ඉන්න ඕනේ. ජාතික කොඩිය ඇතුලේ සිංහයට ඒ සිංහයාගේ තියෙන ගෞරවය අපි රකින්න ඕනේ. හැමෝම ජාතික විතර කෙලින්න ඕනේ. මම විශ්වාස කළා මේ වෙලාවේ අපිට මූණේ පුයරගාගෙන ජනප්‍රියතාවයේ තවදුරටත් රැකගෙන කොහේ හරි නාලිකාවකට හරි යනවද නැත්නම් තවදුරටත් පින්සෙන්ඩු වෙලා මූර්ති විජේසිංහ මහත්තයා විතරක් නෙවෙයි ජනමාධ්‍යමතුමාගේ ළඟ දන ගහලා ආයේ ස්වාධීන රූපයන්ට එනවට වඩා හොඳයි මහින්ද රාජපක්ෂ කියන ශ්‍රේෂ්ඨ නායකයාගේ පිටිපස්සෙන් ගිහිල්ලා මේ රටේ මිනිස්සුන්ව යමක් කරන්න ලැබෙනවා නම් කියලා ඒ වෙනුවෙන් මම මේ පැත්ත ගත්තා. තවදුරටත් එහෙමයි මගේ ජීවිතේ කොහෙවත් කළු පැල්ලක් නැහැ කාටවත් කියන්න මේ සත්‍ය කතාව ස්වාධීන රූපයන් මේ සහෝදරවරු සියලු දෙනා දන්නවා මම මේක තුළ ජීවත් වෙච්ච විදිය මේක තුළින් සහෝදරට මම වචනයක වරදක් කළා නැහැ කරලත් නැහැ කරන්නෙත් නැහැ මේකට මම වඳිනවා හැමදාම මම මේ රටේ දේශපාලනතාවේ බොහොම සුද්ධ වූ පවිත්‍ර චේතනාවෙන් ආයේ කවදා හරි දවසක මේක සහතිකයක් මෙතනින් එළියට යනකොටත් මේවත් මේ විදිහටම තමයි තියෙන්නේ සත පහක් හොරකම් කරන්නේ නැති සත පහක් අනවශ්‍ය විදිහට ගන්න නැති දේශපාලනඥයෙක් කියලා මිනිස්සුන්ට විතරක් සේවය කරන මිනිහෙක් කියලා මම මේකෙන් කවදා හරි ඉන්න බැරි නම් යනවා එතකම් මම මේකේ